හොඳින් අහන්න ඕනේ. හොඳින් අහලා ඒ අනුව පිළිපදලා භාවනා කරලා ප්‍රතිඵලයක් ගන්නට උත්සාහ කරන්නට ඕනේ. වන් ලබා ගැනීමට හේතු වන උපකාර වන ප්‍රතිපදාවක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර හතරක් තියෙනවා. සප්පාය සූත්‍රය කියලා. ඒ සූත්‍ර වලින් පළවෙනි සප්පාය සූත්‍රයේ මෙලෙසින් බුදුරජාණන් වහන්සේ දක්වපු පාඩයක් තිබෙනවා. නිබ්බාන සප්පායං වූ වික්ඛවේ පටිපදං දේශිස්සාමි සංසනාත සාදුකම් මනසිකරෝත භාසස්සාමි. නිවන් ලැබීමට සප්පාය වූ නිවන් ලබා දෙන්නා වූ ප්‍රතිපදාවක් මම ඔබලාට කියනවා මහණෙනි. එය හොඳින් අහලා ඒ අනුව පිළිපදින්න කියන එකයි සාරල අදහස. කතමාච්ඡා වික්ඛවේ නිබ්බාන සප්පාය පටිපදා. කුමද්ද මහණෙනි මේ නිබ්බාන සප්පාය පටිපදාව කියන්නේ? ඉද වික්ඛවේ වික්ඛෝ චක්ඛුං අනිච්ඡන්ති චක්ඛුං අනිච්ඡන්ති පස්සති රූප අනිච්ඡාති පස්සති චක්ඛු විඥානං අනිච්ඡන්ති පස්සති චක්ඛු සම්පස්සෝ අනිච්ඡෝති පස්සති යම්පිදං චක්ඛු විඥාන පච්චය උප්පජ්ජති වේදී සංසුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පේ අනිච්ඡන්ති පස්සති. ඒක කොටසක් ඒ සූත්‍රයේ දැක්වෙන අපි කියන්නේ නිවන් ලබා ගැනීමට බලාපොරොත්තු වන කෙනෙකු විසින් චක්ඛුං අනිච්ඡන්ති පස්සති ඇස අනිත්‍ය දෙයක් කියලා පස්සති දකිනවා. මේදී බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන වචනේ පස්සති කියන එකයි දකිනවා කියන එක. මානසිකදෝති වගේ වචනයක් නෙවෙයි පෙන්වන්න කරලා තියෙන්නේ මෙනෙහි කරනවා නෙවෙයි. දකිනවා. ඇස අනිත්‍යයි කියලා දකිනවා. රූප අනිත්‍යති පස්සති රූපය අනිත්‍යයි කියලා දකිනවා. පජානාති කියන වචනයක් නෙවෙයි දැක්වලා තියෙන්නේ පස්සති කියන වචනේ. එතකොට චක්කු විඥානං අනිච්ඡන්ති පස්සති චක්කු විඥානේ අනිත්‍යයි කියලා දකිනවා. චක්කු සම්පස්සෝ අනිච්චෝති පස්සති චක්කු සම්පස්සේ අනිත්‍යයි කියලා දකිනවා. යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා මේ චක්කු සම්පස්සේ නිසා යම් කිසි සැපෝ දුක්ඛෝ මදහත් වේදනාවක් ඇති වෙනවා නම් සම්පේ ඒකත් අනිච්ඡන්ති පස්සති අනිත්‍යයි කියලා දකිනවා. ඉන්ද්‍රිය හයතම මේ අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනාවේ කරුණු දක්වා තිබෙනවා. අපි මේකෙන් ඉගෙන කළේ ඇස අනිත්‍ය දෙයක් කියලා Tamanට අවබෝධයලා පෙනෙන්නට ඕනේ, දකින්නට ඕනේ. මේ පොඩි කාලේ දෙකක් තිබුණා. ඒ දෙකේ තිබුණු සටහන, ස්වરૂපය, පාට, පෙනීමේ තත්ත්වය ආදී කිසිවක් අද නැහැ. ඒ සියල්ලම වෙනස් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ තියෙන ඇස තව අවුරුදු 5, 10, 15, 20 වැනි ආදී වශයෙන් කාලේ තවත් වෙනස් භාවයකට පත් වෙනවා. ඒ තියෙන දීප්තිය නැති වෙනවා, රත්නේ නැති වෙනවා, පෙනීම නැති වෙනවා. මේ ආදී වශයෙන් ඇස අනිත්‍යයට යන බව Tamanට පෙනෙන්නට ඕන. අනිත්‍යයට යන්න පුළුවන් ස්වභාවික වශයෙන්ම ඕනෑම රූප කොටස ස්වභාවික වශයෙන් අනිත්‍යයට යනවා. ඒක අමතරව වෙනත් අනතුරු නිසා, රෝග පීඩා කරදර ආදී නිසා, කවර හේතුවක් නිසා හෝ අනිත්‍යයට යන්නට පුළුවන්. මරුණාට පස්සේ මේ ඇස කුණු වෙලා නැත්නම් හිස් කබලක් දැකලා ඇති. හිස් කබලේ ඇස තිබුණු තැන ගැන දැන් අවධානය යොමු කරලා හිතලා බලන්න. නිකන් හිස් කුහරයක් එතන දැස්නේ වань. ඇස් දෙක දෙපැත්තේ තියෙන තිබුණු තැන් දෙක කුහර දෙක. මේ ඇස නැති ගියාට පස්සෙ තත්ත්වය තමයි එතන දැස්නේ වන්නේ. එතකොට මේ ඇස අපි උපදිනකොට ගෙනාපු දෙයක් නෙවෙයි. උපදිනකොට කලර රූප අවස්ථාවේදී ඇසක්, කනක්, නාසයක්, දිවක් මේ තියෙන ආකාරයේ ශරීරයක් කිසිවක් තිබුණේ නැහැ. ඉතාමත්ම සුළු රූප කොටසක් පමණයි තිබුණේ. ඇස, කන, නාසය, දිව, ශරීරය ඒ වගේම මනස කියන මේ කොටස් හයන පුරාණ කර්මයෙන් හටගත් දෙයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා තිබෙන්නේ චක්කුං ගෝබික්කේ පුරාණ කම්මන් ආදී වශයෙන්. පැරණි කර්මයේ විපාකයක් වශයෙන් ඒකෙන් ආපු ඵලයක් වශයෙන් හටගත් දෙයක් මේ ඇස කියන්නේ. කන, නාසය, දිව, ශරීරය, මනස මේ සියල්ලමත් එහෙමයි. මේවා මම කියනවා හිතනවා නම්, මගේ කියලා හිතනවා නම් ඒක මුලාවක්.
අනිත් එක අපි උපදිනකොට ගෙනාපු නැති දෙයක් මම මගේ කියලා හිතන එකත් මුලාවක්. දැන් මරුණට පස්සේ අපි මේක ගෙනියන්නේ නැත්තටම නැති යන දෙයක්. ඒක නිසා ඒක මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මුලාවක්. ඒකාන්තයෙන්ම අනිත්‍ය දෙයක් කියන හැඟීම තමාගේ සිතට පෙනී යන්නට ඕන. කල්පනා කරනවා නෙවෙයි Tamande පෙනෙන්නට ඕන, අවබෝධ වන්නට ඕන. ඇස ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයට යන්නේක යනවාමයි. දැන් මේ තියෙන තත්ත්වය හැමදාම පවතින්නේ වයස යන්නට ඔය තත්ත්වය ඒකාන්තයෙන්ම වෙනස් වෙවි අනිත්‍යයට යනවා. රූප අනිත්‍යති පස්සති ඇසට පෙනෙන රූපස් අනිත්‍යයි කියලා දකින්නට ඕන. අපේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ගස් කොළන් අසුරුක සත්‍යෝ ආදී ඇසට පෙනෙන විවිධ දේවල් තියෙනවා. මේ සෑම එකක්ම අනිත්‍යයට යන සමංගේ වාහනේ ගත්තොත් ඒවා දිරනවා වෙනස් වෙනවා කැඩෙනවා බිඳෙනවා නැතිලා යනවා. ගෙදර තියෙන සෑම බඩුවක්ම කැඩිලා බෙන්ලා විනාශ වෙලා යනවා. ගස් කොළන් ඒවා තියෙන ගෙඩි පළතුරු වර්ග ඒ සෑම දෙයක්ම වෙනස් වෙවි යනවා. ලෝකයේ තියෙන ඇසට පෙනෙන රූප ධර්මයක්ම වෙනස් වෙන බව මේ අය තේරුම් ගත යුතුයි. මානසිකාර යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කර සිටින විට තමාට ඇසට කවර රූපයක් දැක්කත් එකපාරටම වැටහෙනවා නම් මේක කැඩලා බිඳලා විනාශ වෙලා අනිත්‍ය යන දෙයක්, මේක අනිත්‍ය දෙයක් කියලා ඒක ඉතාම හොඳයි. එහෙම දර්ශනය වෙන්නේ නැත්නම් එකපාරටම යමක් දැකපුවම මේක අනිත්‍යයි කියලා Tamande පෙනී යන්නේ නැත්නම් මේ බාහිර රූප ධර්ම අනිත්‍යයි කියලා දැකපු එකේ යම් අඩුපාඩු තියෙනවා. එම නිසා ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කටයුතු කරන කාල පරිච්ඡේදය තුළදී ඇසට කවර දෙයක් පෙන්වන්නත් කවර කෙනෙක් පෙන්වන්නත් මේ සෑම දෙයක්ම තමන්ගේ ශරීරයේ පෙන්වන්නත් ඒ සෑම එකක්ම අනිත්‍යයට යනවා කියන හැඟීම નિરાයාසයෙන් සිත තුළින් ජනිත වෙන තෙක් ඒ ගැන මන අවබෝධයක් ඇති කර ගැනීම සුදුසුයි. චක්කු විඥානං අනිච්ඡන්ති පස්සතේ චක්කු විඥානේ අනිත්‍යයි කියලා දකිනවා. අපි මේ ජීවිතයේදී ඇසට රූප දැකීම නිසා ඒ රූප දැනගත් ඇති කරගත්තා. ඇසට රූපයක් පෙන්වන පසුව පහළ වෙන දැනීමට තමයි චක්කු විඥානය කියන්නේ. මේ දැනීම කොච්චර ඇති වුණත් ඒව ඇති වෙච්ච ගමන්ම නැති ගිහිල්ලා මේ ජීවිතේ පුරා ඇති වෙච්ච චක්කු විඥාන වල කිසි දෙයක් දැන් ශේෂ වෙලා නැහැ. අද උදේ දැක්ම චක්කු විඥාන වල කිසිවක් දැන් ඉතිරි වෙලා නැහැ. දැන් මොහොතකට පෙර දැකපු චක්කු විඥාන වල කිසිවක් දැන් ඉතිරි වෙලා නැහැ. ඒක ඇති වෙච්ච ගමන්ම නැති යනවා. ඒක නිසා චක්කු විඥානයත් අනිත්‍ය දෙයක් වශයෙන් දකින්නට ඕන. චක්කු සම්පස්සෝ අනිත්‍යෝති පස්සති මේ චක්කු විඥානයත් ඇසත් රූපයක් කියන කොටස් තුනේ එකතුවට තමයි චක්කු සම්පස්සය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. චක්කුංජ පරිච්ඡ රූපේච උප්පද්දති චක්කු විඥානං ඇසයි රූපය දෙක ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා. තින්නම් සංගත චක්කු සම්පස්සෝ ඒ දෙනාගේ එකතුවට තමයි චක්කු සම්පස්සේ කියලා ප්‍රකාශ කරන්නේ. ඇස අනිත්‍යයට යනවා නම් රූප අනිත්‍යයට යනවා නම් චක්කු විඥානය අනිත්‍යයට යනවා නම් චක්කු සම්පස්සේ අනිත්‍යයට නොගිහින් තිබෙන්නට බෑ. චක්කු විඥානයේ සෑම ස්වභාවයක් පාසාම නැති යන විට ඒ ස්වභාවයේ නිදීම චක්කු සම්පස්සයත් එතනම නැති යනවා. යම් පෙළෙන් චක්කු සම්පස්ස පත්‍ය උපජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සම්පි අනිච්ඡන්තේ පස්සති. ඇසට රූප පෙනුනාට පසුව තමන් ප්‍රිය කරන රූපයක් නම් තමන් දැක්කේ ඒක පිළිබඳ සුඛාස්වාදයක් ගෙන දෙන්නට ඒ රූපයේ පිළිබඳ සුඛ වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. සුඛාස්වාදයක් ගෙන දෙන්නට පුළුවන්. නැත්නම් ඇසට අප්‍රිය රූපයක් නම් තමන් දැක්කේ ඒක පිළිබඳ දුක් වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. මදහත් රූපයක් නම් දැක්කේ මදහත් වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. අපි මේ ජීවිතේ පුරා ඇසින් රූප දැකලා මේ ආකාරයෙන් සැප වේදනා හෝ දුක් වේදනා හෝ මදහත් වේදනා වල හෝ අත්දැක්කා. මේ කිසිවක් අද ඉතිරි වෙලා නැහැ. ඒ ශ්‍රමයේදීම ඒ ඇති වුණු වේදනාවල් එතනම නිරුද්ධ වී නැති වෙන චක්කු සම්පස්සේ නිසා වේදනාව නැති වෙන එක දකින විට ඊට පසුව සිදුවන ක්‍රියාදාමයන්ගේ අනිත්‍යතාවය දැකිය යුතු වෙනවා. අසර රූපයක් පෙන්වනාට පස්සෙ
ඒ සුඛ වේදනාවක් දැනනවා දුක් වේදනාවක් දැනනවා බොහෝ අවස්ථාවලදී කායික ක්‍රියා සිදු කරන්නට පුළුවන් වාචික ක්‍රියා සිදු කරන්නට පුළුවන් මානසික ක්‍රියා සිදු කරන්නට පුළුවන් දකින්නද රූපේ සම්බන්ධයෙන් යම්නම් කායික ක්‍රියා කළා නම් මේ සියලුම කායික ක්‍රියා දෙතරම නැති වෙයි කියලා. ඒ දකින්නද රූපේ පිළිබඳ යම් වචන පිට කරමින් වාචික ක්‍රියා සිදු කළා නම් ඒවත් නැති වෙයි කියලා. ඒ දකින්නද රූපේ නිසා යම් කිසි සිතිවිලි සමුදායක් ඇති කරගත්තා නම් ඒ සිතිවිලි සෑම එකක්ම නැති වෙයි කියලා. මේ කියන කරුණ හොඳින් මතක තබා ගන්න. ඇසට රූපයක් පෙන්වනාට පස්සෙ අපි රූපය දැකලා ලස්සනයි කියලා හිතෙනවා නම් ඒක තමන්ගේ හිත තුළ තියෙන සිතිවිලි මාත්‍රයක් හැර වෙන දෙයක් නෙවෙයි. තමන් ඒ විදිහට ඒ ඇසට දැකපු රූපේ ලස්සනයි කියලා සිතුවේ නැත්නම් ඒ දකින්නද රූපේ තමාට ලස්සන දෙයක්සේ පෙනෙන්නේ නැහැ වැටෙන්නේ. ඒක නිකන් ඔය දැනෙන රූපයක් පමණයි. එතකොට යම් කිසි දෙයක් දැකලා ලස්සනයි කියලා හිතන එක තමාගේ සිතවිල්ලක් පමණයි. යම් කිසි දෙයක් හරි කෙනෙක් හරි දැකලා කැතයි කියලා හිතනවා නම් ඒකත් තමාගේ සිතවිල්ලක් විතරයි. යම් කිසි කෙනෙක් දැකලා මෙයා මගේ හතුරෙක් කියලා හිතනවා නම් මෙයා මගේ මිතුරෙක් කියලා හිතනවා නම් ඒකත් තමන්ගේ සිතවිල්ලක් විතරයි. තමන්ගේ රූපේ දැකලා මම මගේ කියලා හිතනවා නම් ඒකත් තමන්ගේ සිතවිල්ලක් විතරයි. තමන්ගේ ගෙයක් දොරක් යාන වාහනයක් වැනි දෙයක් දැකලා මේක මගේ කියලා හිතනවා නම් ඒකත් සිතවිල්ලක් පමණයි. යම් කිසි රූපයක් දැකලා ඒ දැකපු රූපය තුළින් ආස්වාදයක් ලැබුණා නම් අපි ඒකට ආශා කළා නම් නැත්නම් ආදරයක් වැනි දෙයක් ඇති වුණා නම් රාගයක් වැනි දෙයක් ඇති වුණා නම් මේ සියල්ලම තමන්ගේ සිතිවිලි ධර්ම ඇති නැති යාමක් පමණයි. තරහවක් ඇති වුණා නම් ඒකත් සිතිවිලි ධර්ම ටිකක් ඇති නැති යාම පමණයි. රූපය දැක්කාට පසු යම්තාක් සිතිවිලි ධර්ම ඇති වෙනවා නම් ඒ සෑම එකක්ම තමාගේ සිත තුළ ඇති වෙනවා විනා ඒ බාහිර රූපය තුළ නොවි ඇතිවන්නේ. මේ ඇති වෙන සිතවිලි ඇති වෙච්ච විගසම නැති වී යනවා. අපි ඇහැට රූපයක් දැකලා ලක්ෂණ රූපයක් කියලා හිතමු. ඒක පිළිබඳ රාගසිතක් ආදර සිතක් නැත්නම් බැඳීම් සිතක් ඇති කරගත්තා නම් අපේ මානසිකාර්ය වෙන පැත්තකට යොමු කළ විගසම අර රාග සිතිවිලි ආශා සිතිවිලි ආදර සිතිවිලි ඔක්කොම නැති වෙනවා. අපි රූපයක් දැක ඉඳලා ඒ රූපේ කෙරෙහි තරහ සිතිවිලි ඇති කරගත්තා නම් අපේ මානසිකාර්ය වෙනත් පැත්තකට යොමු කළ විගසම අර තරහ සිතිවිලි නැති වෙනවා. මේක එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්න බලන්න තමාට අනවශ්‍ය ආකාර රාග සිතිවිලි ඇති වෙන විටම වෙනත් පැත්තකට සිත යොමු කරන්න. ද්වේෂ සිතිවිලි ඇති වෙන විටම තරහ සිතිවිලි ඇති වෙන විටම වෙනත් පැත්තකට සිත යොමු කරන්න. එතකොට මේ රාග සිතිවිලි ද්වේෂ සිතිවිලි එතනම නැති වෙනවා. එතකොට මේ මානසිකාරයන් නිසා ඒ පැත්තට අනුකූල වන ආකාරයේ මානසිකාරයන් පැවැත්වීම නිසා රාග දෝෂ ආදී සිතිවිලි ඇති වෙනවා. මේ කියන කරුණ වලින් මේ ඇයට ඉතාම පැහැදිලිවම දැන් තේරෙන්නට ඕන කාරණාවක් තිබෙනවා. චක්කු විඥානය කියන්නේ සිතිවිලි මාත්‍රයක් ඇති නැති යාම. චක්කු සම්පස්සේ කියන්නේ ඒ ආකාරයෙන්ම සමාගයේ නාම ධර්ම ටිකක් ඇති නැති යාම පමණයි. චක්කු සම්පස්සේ නිසා යම් කිසි වේදනා චක්කෝ දුක්ඛෝ මඳහත් වේදනා අධ්‍යක්කනම් ඒව සමාගයේ සිත තුළ ඇති වී නැති වී යන නාම ධර්ම හැර අන් කිසිවක් නෙවෙයි. මේ දකින්න ලද රූපේ පිළිබඳ රාගය හරි ද්වේෂය හරි ඇලීම බැඳීම මොනම ආකාර හරි සිටී ඇති කරගත්තා. හොඳයි ලස්සනයි නරකයි උසස් පහත් ආදී කවර ආකාර සිටිල්ලක් හරි ඇති කරගත්තා නම් ඒ සියල්ලම සමාගයේ සිටිවිලි ධර්ම ඇති වී නැති වී යාමක් පමණයි. එතකොට මෙතන වැදගත් භාවයේ තියෙන්නේ මේ සිටිවිලි වල ඇති වී නැති වී යාම. එක සිටිවිල්ලක් එක ශරණයක පමණයි පවතින කාලයක එක ශරණයක පමණයි පවතින ඊට පස්සේ ඒක නැති වී යනවා. තමන්ගේ ඇස ගැන දැන් සිතුවොත් ඇස ගැන සිතන එක සිටිවිල්ලක් පමණයි. ඇස ගැන සිටිවිලි සිටියේ නැත්නම් ඇස තියනවාද කියලා අපි දන්නේ නැහැ. මේසා වැදගත් භාවයේ තියෙන්නේ මේ සිටිවිලි ඇති වී නැති වී යාම තුළ. යම් කිසි කෙනෙකුගේ සංසානය තුළ විද්‍යමාන වන මුළු ලෝකයම සඳහා පවතින්නේ සිටිවිලි ඇති වී නැති වී යාම මත විනා බාහිර ලෝකේ මත නෙවෙයි. අපි හිතමු කෙනෙක් තද්ද බල නින්දකටපත් වුණාය. නැත්නම්
සිහි නැති කළාය කියලා එවැනි කෙනෙකුට කිසිම ලෝකයක් විද්‍යමානවන්නේ නැහැ. ඒකෙන්ම තේරුම් ගන්නට ඕන තමන්ට තමන්ගේ సంతානය තුළ ලෝකයක් වෙන්නට නම් සිතිවිලි ඇතිවන්නට ඕන. තමන් ගැන සිතිවිලි ඇතිවෙන්නේ නැත්නම් තමන් ඉන්න බවවත් දන්නේ නැහැ. නිින්ද ගිය මිනිහට තමන් ඉන්න බවවත් තේරෙන්නේ නැහැ. එම නිසා මේ සිතිවිලි ඇති වී නැති වී යාමේ තියෙන ප්‍රායෝගික පැත්ත අවබෝධ කරගත යුතුයි. එතකොට තේරෙනවා මේ සිතිවිලි ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැති වෙලා ගියාට පස්සේ මේවා කිසිවක් ඉතිරි වෙලා නැහැ. මේ ජීවිතේ පුරාම මේ විදිහට මේ ක්‍රියාදාමයේ සිදුවන අද මොනවද ඉස්ත වෙලා තියෙන්නේ? කිසිවක් නැහැ, සියල්ලම නැති වෙලා නිවිලා ගිහිල්ලා. මේ නිවිලා ගිය දේවල් වල මොන සාරයක්ද වටිනාකමක්ද අගයක්ද තියෙන්නේ කියලා බලන්න. යම් කිසි දෙයක් සාරවත් දෙයක් වශයෙන්, හරවත් දෙයක් වශයෙන්, අගයවත් දෙයක් වශයෙන් බලන්නට නම් ඒ දේ තිබෙන්න ඕනේ. නැති වී ගිය දෙයක මොන හරයක්ද, මොන සාරයක්ද, මොන වටිනාකමක් අගයක්ද තියෙන්නේ? කිසිවක් නැහැ. මේ අසහ සම්බන්ධයෙන් පහළ වූ සෑම ධර්මයකම ස්වરૂපයේ මේකයි සම්පූර්ණයෙන්ම නිස්සාර වූ දෙයක්. කිසිම සාරයක් නැති නිස්සාර වූ ධර්මයක්. අසාර ධර්මයක් කියලා Tamanට වැටහෙන්න ඕනේ. ඇති වෙලා නැති වෙලා යන. මේ කේන්ද්‍රයක් අනුව ඒ අනුව කරුණු අවබෝධ කරගත්තාට පසු කනනාසය දිව ශරීරයේ මනස කියන සිසු ඉන්ද්‍රයන්ට ඒ අනුසාරයෙන්ම පිළිපදලා ඒ අවබෝධය ඇති කරගත යුතුමයි. එක ඉන්ද්‍රයක් ගැන කරුණු අවබෝධ කරගෙන දැන් අනිත් ඉන්ද්‍රයන්ට මේක මෙහෙමමයි කියලා හිතා ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ. එක එක ඉන්ද්‍රයක් කරගෙන සිතන එක ඉතාමත්ම අවශ්‍ය වෙනවා. කන අනිත්‍යයට යන බව තේරුම් ගන්නට ඕනේ. කන මරුණට පස්සේ නැත්තටම නැති යන කිසි දෙයක් නැහැ. ගේනකොට කනක් තිබුණේ නැහැ. උපදිනකොට කනේ ඇසීම පවා දුර්වල වෙනවා. කැපෙන්නට පුළුවන්, කුඩු වෙන්නට පුළුවන්, විනාශ වන්නට පුළුවන්, කවදාකාරයෙන් හෝ නැති වෙනවා. ඊටත් අමතරව ඒ කන හැදී තියෙන පඨවි ආදී මූල ධාතු හතර නිරන්තරයෙන්ම ඇති නැති මේ මූල ධාතු හතර ඇතිවීමට හේතුවක් වෙනවා. ඒ හේතු නැති වෙනකොට ඒ මූල ධාතු හතර නැති වෙනවා. මා කලින් කිව්වා ඇස කියන එක පුරාණ කර්මයක්, කන කියන එක පුරාණ කර්මයක් කියලා. මේ පුරාණ කර්මය කියන්නේ මේ ජීවිතයේ නැවත ඉපදුනාට පසුව ඒ ඉපදීම ගෙන දෙන්නාට පස්සේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් පිහිටීමට හේතුපාදකෝ කලින් කරන ලද කර්ම. ඒ විපාකයක් වශයෙන් තමයි මේ අපහරණය. මේ කර්ම සත්‍යය ගෙවි යන්නේ. ඒ කර්ම ශක්තිය ගෙවි ගියාට පස්සේ මේවට තියෙන්නට පිළිටන්නට හැකි කමක් නැහැ. නැති විනාශ වී යයි. එතකොට කන නිරන්තරයෙන්ම අනිත්‍යයට යන දෙයක්. මූල ධාතු අතර වෙනස් වී යන නිසා ශබ්ද නිරන්තරයෙන්ම වෙනස් වෙන එක මේ ඇයට ඉතාම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. ඇයට පේන රූප නිරන්තරයෙන් වෙනස් වෙන එක තේරුම් ගන්නට අපොහසත්වත්. කනට ඇහෙන සෑම ශබ්දයක්ම සෑම ස්නේහයක් ගානෙම නැති යන. සෝත විඥාන අනිත්‍යයට යන එක චක්ඛු විඥාන අනිත්‍යයට යනවා දැක්කාට වඩා පහසෙන් අවබෝධ කරගත හැකි දෙයක්. අපි හිතමු කෙනෙක් බෙරයක් වෙන දෙයකට ගහනවා කියලා. අතින් හරි දීයකින් හරි මොකකින් හරි ගහනවා. අපිට විනාඩි 5ක් තුළ මේ ශබ්දය ඇහෙනවා නම් අපි හිතනවා විනාඩි 5ක් පුරාම මේ ශබ්දය තිබුණා කියලා. පළවෙනි සැරේ ගහවට පස්සේ ඇතිවෙච්ච ශබ්දය නැති වෙයි ගියා දෙවෙනි ශබ්දයේ ගහනකොට. දෙවෙනි සැරේ බෙරේට ගහන විට අර පළවෙනි සැරේ තිබුණ ශබ්දේ නෑ අලුත් ශබ්දයක් තියෙනවා. තුන්වෙනි සැරේ ගහනකොට පළවෙනි දෙවෙනි සැරේ වල තිබුණ ශබ්ද එකක්වත් නෑ. ඒ ශබ්ද ඇතිවෙච්ච ගමන්ම නැති වී ගියා. මේ ශබ්ද අරමුණු කරමින් තමයි තමන්ගේ සෝත විඥානය ඇතිවන්නේ. ශබ්දේ එල්ලීගෙන ශබ්දේ අරමුණු කරගෙන පවත්නා වූ සෝත විඥාණයට ශබ්දේ නැති වී ගියාට පසුව පිළිටන්නට තිබෙන්නට හැකියාවක් නැහැ. ඒකද සෝත විඥානය ඇතිවීමට හේතු තියෙනවා. හේතු නැති වුණාට පස්සේ සෝත විඥානය ඇති වෙන්නට බෑ. ඒ හේතු අතරින් එකක් තමයි ශබ්දේ. එතකොට ශබ්දය නිරන්තරයෙන්ම නැති යනකොට ශබ්දවල එල්බගෙන පවත්නා වූ සිතත් නිරන්තරයෙන්ම නැති යනවා. සාමාන්‍ය ලෝක සත්‍යය විනාඩි 5ක් මේ බෙර ශබ්දය ඇසුවනම් මම විනාඩි 5ක් තිස්සේම මේක එකම දෙයකට ඇසුවයි කියලා වැරදි මලාවකටපත් වෙන්නට පුළුවන්.
නමුත් සත්‍ය සෑම ශරණයක් පාසාම සත්‍යයක් නැති වී ගියා. සෑම ශරණයක් පාසාම සෝත විඥානයක් නැති ගියා. අනිත්‍යයි. ඒ සෝත විඥානය තියෙනකොට සෝත සම්පස්ය විඥානය සමගම නැති වෙනවා. සෝත සම්පස්ය නිසා යම් කිසි වේදනාවක් ගෙන දුන්නා නම් සැප දුක් මඳහත් කවරක් හරි ඒ සෑම එකක්ම නැති වුණා. මේ ජීවිතේ පුරා කනට ශබ්ද අහලා මිහිරි ශබ්ද අහලා සුඛ වේදනා වින්දානම් ඒ සුඛ වේදනා කිසිවක් අද ඉතිරි නැහැ. ඒ බව තේරුම් ගත යුතුයි. ඒ වගේම කනට අමිහිරි ශබ්ද අහලා යම් කිසි දුක් වේදනාවක් අපි වින්දන ඒවත් එදාම එතනම නැති ගියා. මඳහත් වේදනාවක් කන ශබ්දය ඇසීම තුළින් ඇති වුණා නම් ඒකට සිදු වුණේ ඒ දෙයම නැති වී ගියා. මේ කනට ශබ්දය ඇසුණාට පසුව කායික ක්‍රියා කරන්නට පුළුවන්, වාචික ක්‍රියා කරන්නට පුළුවන්, මානසික ක්‍රියා කරන්නට පුළුවන්. මේගේ ඉදින්දා ජීවිතවලදී මේ කනට ශබ්ද ඇසීම නිසා තමන් කොයි විදිහට කායික ක්‍රියා කළාද කියලා තේරුම් ගන්නට ඕනේ. තමන්ට පේනෙන්නට ඕනේ. ඒ සෑම කායික ක්‍රියාවම නැති ගියා. කනට ශබ්ද ඇහුණාට පස්සේ තමන් කොච්චර ඒකට ප්‍රතිවචන දෙක්වමින් නැත්නම් විරෝධයට කරුණු දක්වමින් නැත්නම් එකඟතාවයේ පළ කරමින් ආදී වශයෙන් විවිධ ආකාරයෙන් වචන පිට කළා නම් වාචික ක්‍රියා ඒ සියල්ලමත් නැති ගියා. මානසික ක්‍රියා ඇති කරගත්තා නම් ඒවත් නැති ගියා. ඒ වගේම ශබ්දේ නිසා තමන්ට ඇලීමක් ඇති වුණා නම් ඒකත් නැති වුණා. ගැටීමක් ඇති වුණා නම් ඒකත් නැති වුණා. සමහරට ඊර්ෂ්‍යා වැනි දේවල් පවා ඇති වෙන්නට පුළුවන්. ක්ලේශ ධර්ම ඕන එකක් ඇති වෙන්නට පුළුවන්. ශබ්දය ඇසීම නිසා ඒ සෑම දෙයක්ම නැති ගියා. එතකොට කන හා සම්බන්ධයෙන් කල්පනා කරන විට Tamanda තේරෙන්නේ මෙතන තියෙන්නේ සිතිවිලි සමුදායක ඇතිවීමක් නැතිවීමක් හැර වෙන දෙයක් නෙවෙයි. සෝත විඥානය, සෝත සම්පස්සය. සෝත සම්පස්සේ නිසා ඇතිවන විවිධාකාර වේදනා. මේ ඔක්කොම නාම ධර්ම. ඊට පස්ව පහළ වෙන ඇලීම්, ගැටීම් ආදී හෝ කායික, වාචික, මානසික ක්‍රියා ආදී ඒවා ක්‍රියා කායික, මානසික, වාචික ක්‍රියා සිදු කරන්නට සිත පහළවන්නට ඕන. සිත ක්‍රියාත්මක වන්නේ නැත්නම් ඒවා එකක්වත් කරන්නට බෑ. ඒ සෑම එකක්ම සිතේ ඇති වී නැති වී යාමක්. සිත ඇති වුණා, පැවතුණා, නැති වුණා. එච්චරයි. එතකොට මේ ජීවිතේ පුරාම මේ ඇති වී නැති වී ගිය කන හා සම්බන්ධ කනට ශබ්ද ඇහිීම නිසා පහළ වූ යම්තාක් නාම ධර්ම තිබෙනවා නම් ඒ සියලුම ධර්ම නාම ධර්ම නැති වී ගොස් තිබෙන නිසා කිසිවක් ඉතිරි වී නැති නිසා ඒ යටි කිසිම වටිනාකමක් හරයක් නැහැ. අතීතයේ ශබ්ද ඇසීම නිසා පහළ වූ නාම ධර්ම වල කිසිම වටිනාකමක් නැතුව වගේම තමයි වර්තමානයේ අසන ශබ්ද නිසා පහළ වන සිටිවිලි ධර්ම වල කිසිම සාරයක් නැහැ. ඇතිවෙච්ච ගමන් නැතිද? නිස්සාරෝ අසාරෝ ධම්ම. මේ අසාර භාවය Tamanට අවබෝධ විය යුතුයි. දැන් කනට ශබ්දයක් අහලා ඒ පිළිබඳ සිතිවිලි ඇති කර ගන්නට පුළුවන් වන්නේ වර්තමානයේ ඒ අසන වෙලාවේ පවතින ශබ්ද අරමුණු කරගෙන පමණයි. ඇසට රූපයක් දැකලා සිතිවිලි ඇති කර ගන්නට පුළුවන් වන්නේ වර්තමානයේ ඒ රූපේ දකින අවස්ථාවේ පහළ වෙන රූපයක් දැකලා පමණයි. ඒ වගේම තමයි නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට ස්පර්ශයක්. හම් වෙලා යම් කිසි සිතිවිලි ටිකක් ඇති කර ගන්නවා නම් යම් කිසි වේදනාවක් විඳිනවා නම් ඒ සෑම එකක්ම වර්තමාන ඒතනේ පවත්නා වූ ගඳ සුවඳක් වෙන්න ඕන, රසයක් වෙන්න ඕන, ස්පර්ශයක් වෙන්න ඕන. මේ මොහොතේ ගඳ සුවඳක් ආවේ නැත්නම් අපිට ගහන විඥානයක් ඇති වෙන්නේ. මේ මොහොතේ දිවට රසයක් ගෑවුනේ නැත්නම් ජීවා විඥානයක් ඇතිවන්නේ. මේ මොහොතේ කායට ස්පර්ශයක් ආවේ නැත්නම් කාය විඥානයක් ඇතිවන්නේ. ඊයේ දැකපු ගඳ සුවඳක් අරමුණු කරගෙන දැන් අපිට හිතන්නට පුළුවන් වුණාට ඒක ගහන විඥානයක් නෙවෙයි, ඒක අපි මනසින් සිතන දෙයක්. ඊයේ කාපු දීපු දෙයක් ගැන, මේක ප්‍රථමයෙන් කාපු දෙයක් ගැන, දීපු දෙයක් ගැන අපි ජීවා විඥාන හා සම්බන්ධ සිතිවිලි ඇති කර ගන්නවා නම් ඒක දැන් ඇතිවන ජීවා විඥානයක් නෙවෙයි, මනෝ විඥානයේ ක්‍රියාත්මක වීම. කයට ලැබිච්ච ස්පර්ශයක් ගැන අපි ඊයේ හෝ පෙර ඊට අනාගතයේ හෝ අතීතයේ හෝ අනාගතයේ ඇති ස්පර්ශයක් ගැන හිතනවා නම් ඒවා වර්තමාන වශයෙන් ඇති වෙන ස්පර්ශ ගැන සිතන සිතිවිලි මෙන් කාය විඥාන සහිත සිතිවිලි ඇතිවීමක් නෙවෙයි, මනෝ විඥාන සහිත සිතිවිලි ඇතිවීම පිළියම්. මෙහිදී තේරුම් ගත යුතු එක් කරුණක් තියෙනවා. අතීතයේ පිළිබඳ කොයි දෙයක් තිබුණත් අපි ඒ පිළිබඳ මානසිකාර පැවැත්වේ නැත්නම් අතීතයක් අපගේ සිත තුළ විද්‍යමාන වන්නේ නැති බව.
අනාගතයේ කොයි ආකාරයෙන් පැවතුනත් අනාගතය ගැන මානසිකාර පැවැත්වුවේ නැත්නම් ඒ ගැන මෙනෙහි කිරීම සිදු කළේ නැත්නම් අනාගතයක් විද්‍යමාන වන්නේ නැහැ. මේ වගේම තමයි වර්තමානය. වර්තමානයේ තිබෙන දේවල් පිළිබඳ මානසිකාර පැවැත්වුවේ නැත්නම් ඒ හා සම්බන්ධ සිතිවිලි ධර්ම ගලන්නේ දැනීම් පමණක් ඇති වී නැති යාල්. කනට ඇහෙන ශබ්දයක් ගැන අපි මානසිකාර පැවැත්වුවේ නැත්නම් ඒක හුදු දැනීමක් බවට පමණක්පත් වෙනවා. දැන් මේ වෙලාවේ කුරුල්ලෙක් කනන ශබ්දයක් ඇසුනොත් අපි හිතමු උදාහරණයකට අපි ඒ ගැන ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ කුරුල්ලන්ගේ හැඬීම ඇතුණා, ඒකම නැතුණා එච්චරයි. මානසිකාර පැවැත්වුවේ නැති නිසා. ඒක ලස්සන ශබ්දයක්, අහවල් කුරුල්ලෙකුගේ ශබ්දයක් ආදී කිසිම ආකාරයකින් මෙනෙහි කිරීමක් කළේ නැහැ. මේ ක්‍රියාදාමයේමයි අනිත් ශබ්දවලට අපිට කෙනෙක් දෝෂාරෝපණය කළත් ඕකමයි සිදුවන්නේ. අපිට යම් කෙනෙක් ප්‍රශංසා කළත් ওই දෙයමයි සිදුවන්නේ. නමුත් අපි මානසිකාර පවත්වනවා. අපි කියන්නේ සාමාන්‍ය පුරුෂජන ලෝකයා මානසිකාර පවත්වනවා. කනට ශබ්දයක් ඇහුණාට පස්සේ මට මේ දේ කීවය නැත්නම් මමයි මේ දේ අහන්නේ ආදී වශයෙන්. ඒක හොඳයි කියලා මානසිකාර පවත්වනවා, නරකයි කියලා මානසිකාර පවත්වනවා. ඒ අනුව කායික වාචික මානසික ක්‍රියා සිදු කර ගන්නවා. එතකොට දුක්ඛ සමුදය සත්‍යය එතන ක්‍රියාත්මක වන්නේ. මේක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බැරිකම නිසා මේ අසකන නාසය දිව ශරීරයේ මනස කියන ආයතනයන් ඉන්ද්‍රයන්ට අරමුණු හමුුණාට පසුව සිදුවන ක්‍රියාදාමයන් උපාදාන කරගෙන කර්ම භව රැස් කරගෙන ජාතියෙන් ජාතියට යනවා. සතර දුකේ නිමග්න වෙනවා. ඒ දුක්ඛ සමුදය සත්‍යය තමා විසින්ම ඇති කරගන්න. මේක තේරුම් ගත යුතුයි. එතකොට කනට ශබ්දයක් ඇහෙනකොට දැනීමක් පමණක් ඇතිලා නවතිනවා නම් ඒක ඉතාම හොඳයි. නමුත් ඒ පිළිබඳ මානසිකාර පවත්වන විට පමණයි ඒක හොඳයි ලස්සනයි ආදී වශයෙන් හිතන විට තමයි ඒ පිළිබඳ විවිධ දේවල් පහළවන්නේ. විවිධ චිත්ත සංස්කාර පහළවන්නේ. මේ පසු හරි බලන්න පුළුවන් නම් Taman ඉතා ප්‍රිය කරන සින්දුවක් අහා ඉන්න ගමන් බලන්න මේ ප්‍රියයි ලස්සනයි හොඳයි කියා ඉන්න එක මගේ හිතේ තියෙන සිතිවිල්ල. මේක මං අයින් කරලා බැලුවොත් මොකක්ද සිදුවන්නේ කියලා ඒ ශබ්දේම අහා ඉන්න. එතකොට ඒක උදු දැනීමක් බවට පත් කිසිම ඇලීමක් ඇති නොවන ආකාරයේ කිසිම සතුටක් ඒ තුළින් ගෙන නොදෙන ආකාරයේ තේරුම් ගන්නට පුළුවන් වෙයි. මේ ඇලීම ගැටීම ආශාව ආදී දේවල්ම මොලේ සෑම දෙයක්ම මොලේ ශරීරයන්ගේ ක්‍රියාදාමයේ තුලින් සිදුවයි. තමන්ගේ ශරීරයේ හිස් භාවයට පත් කරගන්න පුළුවන් කෙනෙක් සිටිනවා නම් ඒ ප්‍රිය ශබ්දය අහන ගමන්ම බෙල්ලෙන් උඩ කොටස හිස් කරලා බලන්න. එතකොට තේරෙවි ඒ ශබ්දය උතුලින් ශබ්දය ඇහෙනවා, දැනීමක් ඇති වෙනවා. නමුත් කිසිම ඇලීමක් ඇති වෙන්නේ නැහැ, ආශාවක් ඇති වෙන්නේ නැහැ, හොඳයි කියලා අදහසක් පහළවන්නේ නැහැ. මේ ඔක්කොම තමන්ගේ සිත තුළ අවිද්‍යාව නිසා ක්‍රියාත්මක කරන දේවල්. එනිසා මේ එදිනදා ජීවිතයේදී ඔය විවිධ ශබ්දවල එල්බගෙන අකුසල චිත්ත සංස්කාර ජනිත කරන සංසාරයේ දිග්ගස්සා ගන්න තේපා. ශබ්දයක් ඇහෙනවා නම් ඇහෙනවා කියලා ඒක එතනම කපා හරින්න. රූපයක් දකිනවා නම් දකිනවා, පේනවා කියලා ඒක එතනම කපා හරින්න. ගඳ සුවඳක් දැනෙනවා නම් ගඳක් සුවඳක් කියලා ඒක එතනම කපා හරින්න. මේ විදිහට ඉන්ද්‍රයන්ට හමුවන අරමුණු ඔස්සේ සිටිවිලි දුවන්නේ නැතුව චිත්ත සංස්කාර ජනනය වෙන්න ඉඩනදී ඒවා එතනම කපා හරින්නට පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි. එදිනදා ජීවිතයේදී මේක ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. මේ වගේම තමයි ගාහන විඥානය. නාසයත් අනිත්‍යයට යනවා, ගඳ සුවඳත් අනිත්‍යයට යනවා, ගාහන විඥානයත් අනිත්‍යයට යනවා. අපි හිතමු කෙනෙක් තමන්ගේ ශරීරයේ ඔය සුවඳ විලවුන් වර්ගයක් අල්ලාගෙන සිටිනවා. ඒ සුවඳ විලවුන් වර්ගයේ සුවඳ තමන්ට විනාඩි 5ක් නම් ඉන්නේ 5 පුරාම දැනෙනවා කියලා. මේ ප්‍රායෝගිකව කරලා බලන්න. හුස්ම ගන්න විට ඒ ගඳ සුවඳ තමන්ට ඒ සුවඳ දැනේ. හුස්ම පිට කරනකොට ඒ සුවඳ තමන්ට දැනෙන්නේ. මොකද ඒ සුවඳ ගිහිල්ලා නැයේ ස්පර්ශ වුණාට පස්සේ ඒක දැනීමක් ඇතිවන්නේ. ඒ දැනීම නැති වී යනවා ස්පර්ශයේ ගෙර දුන්න සුවඳ නැති වෙච්ච ගමන්. මේක ක්‍රියාත්මක කරලා බලන්න. එතකොට තේරෙයි මේ ගාහන විඥානයේ සෑම ශ්‍රණයක් පාසාම නැති වෙනවා.
ගන්ධ සුවඳ අරමුණු කරමින් ගහන විඥානය ඇති වෙන්නේ ගන්ධ සුවඳ නැති වෙනකොට ගහන විඥානය නැති වෙනවා. ගහන විඥානය නැති වෙනකොට ගහන සම්පස්සේ නැති වෙනවා. ගහන සම්පස්සේ නැති වෙනකොටම ගහන සම්පස්සේ නිසා පහළ වන යම්තාක් වේදනාවල් තිබෙනවා නම් ඒ වේදනාව සියල්ලම නැති වෙනවා. සැපුණත් දුක්ුණත් නැද මේ ජීවිතේ පුරා ගන්ධ සුවඳ හැමීම නිසා යම් යම් කායික වාචික මානසික ක්‍රියා කරන්නට ඇති සිතිවිලි යන්නට ඇති ඒ සෑම දෙයක්ම නැති වෙනවා. දිවට දැනෙන රසත් එහෙමයි දිවක් නැති යනවා රසයක් නැති යනවා. මේක නම් පහසෙන්ම තේරුම් ගන්නට පුළුවන්. කඩට රසවත් දෙයක් තියාගෙන ඉඳලා බලන්න. ඒ රසය කොහොමද නැති යන්නේ? ඒ රසය දැනෙන විඥානය කොහොමද නැති යන්නේ කියලා ප්‍රායෝගිකව අත්දැකලා බලන්න. කොච්චර ඇලි හිටියත් ඒ රසය නැති වෙනකොට ජීව විඥානය නැති වෙනකොට ඒක පිළිබඳ තියෙන ආස්වාදයක් නැති වෙන ආකාරය දකින්නට පුළුවන්. ඒ රසය නිසා රසයට ඇලීම නිසා නැත්නම් රසයට ගැටීම නිසා නොයෙක් කායික වාචික මානසික ක්‍රියා මේ ජීවිතේ පුරා කළා නම් ඒවත් ඇති නැති යනවා. එතකොට මේ රස පිළිබඳ යන්තා සිතිවිලි ධර්ම සමූහයක් තියෙනවා නම් මේ ඔක්කොම තමන්ගේ නාම ධර්ම ඇති වී නැති වීමක් හැර වෙන දෙයක් නෙවෙයි. ගන්ධ සුවඳ පිළිබඳ යන්තාක් සිටින ධර්ම සමූහයක් පහළ වුණා ඒවත් ඔක්කොම තමන්ගේ නාම ධර්ම ඇති නැති යාම පමණයි. කන සහ ඇස හා සම්බන්ධයෙන් කී වාසයේම තමයි අනිත් ඉන්ද්‍රයන්. එතකොට තමන්ගේ ශරීරයේ ගතේ මේ ශරීරයට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ශරීරයේ අනිත්‍ය වශයෙන් දකින එක. මෞකසට එනකොටම තත්ත්වයේ දෙස බලන්න පිළිසිඳ ගන්න අවස්ථාවේදී කලර රූප අවස්ථාවේදී මේ ශරීරය මොකක්වත් තිබුණේ පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදා ජායති පේශී නිබ්බද්ති ගනෝ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දැක්වූ ගාථාවක් තියෙනවා. පළවෙන් කලවර රූපේ ඊට පස්සේ පේශී තත්ත්වෙම නිකන් මස් ඇදල්ලක් වගේ ඒක ඝන තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ නිකන් විත්‍රයක හැඩයක් ඒක හැඩ ගැහෙනවා. ඊට පස්සේ හරියට මේ අට්ටාපල්වැනි අලේක පළබඳ වෙන තැන් වලින් ඉහළට කෑලි දිප්පි එන්නාසේ ඉස තියෙන තැනින් කෑල්ලක් එළියට එනවා. අත් දෙක තැන් කඩව කෑලි දෙකක් විශ්වෙනවා. කකුල් දෙක තියෙන පැත්තෙන් තවත් කෑලි දෙකක් විශ්වෙනවා. ඝනපසාකා ජායන්ති ඒ ඝන තත්ත්වයේදී මේ ශාඛා විහිදෙනවා. ඊට පස්සේ තමයි මේ ශරීරයේ මේ විදිහට වැඩෙන්නට පටන් මේ සෑම අවස්ථාවකම අනිත්‍යයට යනවා. දැන් Tamanට තේරෙන්න උනන පුංචි කාලේ කිරිදරුවෙක් වගේ හිටපු ශරීරයේ දේශ තමන්ගේ හිතින් බැලුවොත් මම මේ වගේ එදා හිතියනේ අද කො මගේ ඒ ශරීරය කියලා. එදා තත්ත්වය අද නැහැ කියලා කියන එක හිතන එක නෙවෙයි. එදා මම මේ වගේ තත්ත්වයක හිටියා. අද මගේ ශරීරයේ මේකයි එදා තිබ්බ තත්ත්වය අද නැහැනේ කියලා පෙනෙන්නට ඕනේ. දකින්නට ඕනේ. පස්සට අවුරුදු 5 10 තත්ත්වයක් තිබුණා. අද ඒක නැහැ. 10 12 තත්ත්වයක් තිබුණා. ඒකත් නැහැ. 16 17 18 තත්ත්වයක් තිබුණා. ඒකත් නැහැ. ඉන්ද වයස යන්න මේ ශරීරයේ තව අනිත්‍යයට යන ආකාරය දැකිය යුතුයි. අපේ තව අවුරුදු 60ක් 70ක් 80ක් වගේ තත්ත්වයට ගියාම මේ ශරීරයේ තත්ත්වය මොකක්ද කියලා. ඊට පස්සේ මේ ශරීරයේ මරුණට පස්සේ වෙන දේ තේරුම් ගත යුතුයි. ඒකෙන් අනිත්‍යයට යන ආකාරය. මරුණට පස්සේ මේක ඉදි වෙන ආකාරය, නිල් වෙන ආකාරය, කුණු වෙන ආකාරය, ඕජස් කලන ආකාරය, පණුව ගන්න ආකාරය. කුණුවි දියවි යන ආකාරය. ඊට පස්සේ මේක ඇට සැකිල්ලක් බවට පස්සන ආකාරය තේරුම් ගන්නට. මේ ඇට සැකිල්ලත් පස්සේ ගිහිල්ලා මොකක්වත්ම නැති යන. එතකොට මේ මල තිර එකපාරට ගින්දරට දාලා පුච්චලා දැම්මම නම් එහෙම ආලුව ටිකක් විතරයි ඉතුරු. එනකොට ගිනාපුත් නැති ශරීරයක්, ජනකොට ගෙනියන්නෙත් නැති ශරීරයක් මේ අල්ලාගෙන දඟලන්නේ. නිරන්තරයෙන්ම අනිත්‍යයට යන හේතු තියෙනවා මේ ශරීරේ. ඒ අනිත්‍යයට යන හේතු නිසා මේ ශරීරය අනිත්‍යයට යනවා. කෑම බීම නැති වෙච්ච ගමන් අනිත්‍යයට ගියා. සීත උෂ්ණ නිසා ශරීරය අනිත්‍යයට යනවා. Tamange සිත නිසා ශරීරය අනිත්‍යයට යනවා. කර්ම ශක්තිය නිසා ශරීරය අනිත්‍යයට යනවා. කැඩෙනවා, බිඳෙනවා, කපනවා, කොටනවා. ඕනෙක පින්නම ශරීරේ කොටස් කපලා ඉවත් කරන්න සිදෙන්නේ කකුල් කපලා හදන්න, අත් කපලා හදන්න සිදෙන්නටත් පුළුවන්. ඉතින් මේ විදිහට ශරීරය අනිත්‍යයට යන එක ඉතා පහසුවෙන්ම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. ඒ වගේම තමයි ශරීරයේ ලැබෙන ස්පර්ශ ඔක්කොම අනිත්‍යයට ගියා. මේ ස්පර්ශ අනිත්‍යයට යනවා කියන්නේ කාය විඥාන අනිත්‍යයට යනවා කියන්නේ.
තමන්ගේ ශරීරයේ යමක් ගෑවි තියෙනකොට කාය විඥානයක් ඇති වෙනවා නම් මේ කාය විඥානය ඇති වෙන තාක්කල් තමයි ඒ කාය විඥානයේ පවතින තාක්කල් පමණයි ඒ ස්පර්ශය තියෙනවයි කියලාවත් දකින්නේ දැනගන්න. ඒ ස්පර්ශය එහෙමම තිබුණත් කාය විඥානය නැති ගියා නම් තමන් දන්නේ නැහැ කයේ යමක් ස්පර්ශ වෙලා තියෙනවද කියලා. ඒ ස්පර්ශ කියන්නේ තනිකරම කාය විඥානයන්ගේ ඇති නැති යාමක් කියන එක තේරුම් ගත යුතු කරුණක්. සෑම ස්පර්ශයක්ම ඇති වෙච්ච ගමන් නැති ගියා. මේ කාය විඥාන කාය ස්පර්ශ ආදී නිසා යම් කිසි වේදනාවක් ගෙන දුන්නා නම් ඒ වේදනාව ඔක්කොම නැති ගියා. කාය විඥාන නිසා ඒ වේදනා ආදී නිසා යම් කිසි කායික වාචික මානසික ක්‍රියා කළා නම් ඒවත් නැති ගියා. ඒවා සුඛයි සුභයි වශයෙන් හෝ අසුභයි වශයෙන් හෝ උසස් වශයෙන් හෝ පහත් වශයෙන් හෝ කවර ආකාරයකින් තීරණය කළා නම් ඒ සියලුම චිත්ත සංස්කාර නැති ගියා. මේදී මේ ඔක්කොම නාම ධර්ම බව තේරුම් ගන්න. ඒකට විශේෂ අවධානයක් යොමු කරන්න. කාය විඥාන කියන්නේ නාම ධර්ම ටිකක්. කාය සංපස්ස කියන්නේ නාම ධර්ම ටිකක්. කාය සංපස්ස වේදනා කියන්නේ ඔක්කොම තමන්ගේ සිත තුළ ඇති නැති යන වේදනා ටිකක්. මේ වේදනා නැත්තම් කිසිම කාය ස්පර්ශයක් අපි අගයන්නේ. අපි අගයන්නේ කයට ස්පර්ශ වෙන දේවල් නෙවෙයි. අපි අගයන්නේ අපට ඒ තුලින් ලැබෙන ආස්වාදේ. මේ ආස්වාදේ ලැබුණ නැත්තම් ඒ ලැබෙන ස්පර්ශය අපිට අගයවත් දෙයක් නෙවෙයි. ස්පර්ශයේ තුලින් ආස්වාදය ලබා දෙනවා නෙවෙයි අපගේ සිත තුලින් ආස්වාදය ලබා දෙනවා. මේක මේ ඇයි ප්‍රායෝගික වශයෙන් අත්දකින්න නොහැකි වේ සමහර විට ඇත්ත ඒකයි වුණාට. ඊළඟට කාය විඥාන ස්පර්ශ ආදී නිසා යම් දේවල් කළා නම් කියවනවා නම් සිතනවා නම් ඔක්කොම සිතේ ධර්ම පමණක් කියන එක පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. දැන් තමන්ගේ ශරීරය කියන්නේ මොකක්ද කියලා බලන්න. තමන් S2 පියාගෙන නම් තමන්ගේ ශරීරයේ දෙස බලන්නේ මොකද්ද මේ ශරීරය කියලා බැලුවොත් තමන්ට තේරෙනවා මේ සිතින් මේ ශරීරය දකින්නවා. ඒ සිතින් මේ ශරීරය දකින්නවා කියන්නේ කය කියන්නේ නැතන සිතිවිලි ටිකක්. නාමයක්. ඒකට කයක් කියලා එකක් සත්‍ය වශයෙන් නැහැ. ඒ සිත නැත්තම්. සී නැති කලගෙනාට කයක් තියනවද කියලා තේරෙන්නේ නැහැ. නින්දගේ කුත්කලයට කයක් තියනවද කියලා තේරෙන්නේ නැහැ. මොකද මනසේ පැවැත්ම නැති නිසා. මේ මනස මුළු කයම ස්පර්ශ කරමින් කය අරමුණු කරමින් මේ ශරීරයක් කියලා තේරුම් ගන්නවා. ඒක වැටෙනවා. ඒක ගැන හැඟීමක් දැනීමක් ඇති වෙනවා. එතකොට මේ කය කියන්නේ දැනීමක්. ඒක හරියට දැක්කොත් එහෙම කය නොපෙනිය යනවා. එතකොට මනෝවිඤ්ඤාණ කියන්නේ මොනවද? මනෝවිඤ්ඤාණය ඇහැට රූපය දැක්කාට පස්සේ චක්කු විඤ්ඤාණය තියෙනවා. කනට ශබ්දය ඇසුණාට පස්සේ සෝත විඤ්ඤාණය තියෙනවා. මේ විදිහට ඉන්ද්‍රියයන් ධර්මන වුණාට පස්සේ විඤ්ඤාණ පහළවන්නේ. මනෝ කියන தත්ත්වයට ධම්මාරම්මන හමුණාට පස්සේ මනෝවිඤ්ඤාණය තියෙනවා. මනෝ කියන්නේ මොකද්ද? මනෝ කියන්නේ භවාංග චිත්ත පරම්පරාව. අපි උපදිනකොට ප්‍රතිසන්දියගෙන දුන්න සිත තමයි භවාංග සිත වශයෙන් ඇති නැති යමින් පවතින. වෙන සිතිවිල්ලක් ආපු ගමන්ම භවාංග සිත නැති වෙනවා. අපි මොකක්වත් හිතන්නේ නැති වුණාම ඔන්න භවාංග සිත ආවා. මොනවත් හිතන්නේ නැතුව ඉන්න පුළුවන් වෙච්ච ගමන්ම භවාංග සිත ඇති වෙනවා. අපිට ඇහැට රූපයක් දැක ගමන් සිතක් ඇති වෙනවා. නැත්නම් කනට ශබ්දයක් ඇහෙලා වෙනත් ඉන්ද්‍රියන් අරමුණක් ඇදලා සිතිවිල්ලක් ආපු ගමන් භවාංග සිත නැති වෙනවා. ඒක තත්පරයක්වත් සිටින ස්නේහයක්වත් සිටින්නට බෑ භවාංග සිත. අර වෙනත් ඉන්ද්‍රියන් තුළින් ඒ දැනීම් පහළ වෙනකොට භවාංග සිත නැති වෙනවා. මනෝ කියන එක නිරන්තරයෙන් නැති වෙන ධර්මයක්. මනසට අරමුණු වන්නේ ධම්මාරම්මන. මා කියවල රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වෙන ධම්ම. නැත්තම් ඇස කන නාසය දිව ශරීරයේ මනසට හමුවනේ අරමුණු ගැන වර්තමාන වශයෙන් ඒසනේ පවතින දේවල් ගැන පමණයි සිතිවිලි පහළවන්නේ විඥාන පහළවන්නේ. ඒ ගැන ආස්වාද ඇති කර ගන්නත් පුළුවන් වෙන්නේ ආදී කරුණු. අතීතයේ දැකපු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේවා ගැන හිතන්නත් පුළුවන්. අනාගතයේ දකින දේවල් ගැන හිතන්නත් පුළුවන්. සිතිවිලි ඇති කර ගන්නත් පුළුවන්. ඒවා ගැන හිතලා ආස්වාද ඇති කර ගන්නත් පුළුවන්. නැත්නම් ඒවා ගැන හිතලා තරහ සිතිවිලි ඇති කර ගන්නත් පුළුවන්. මේ ඔක්කොම ධම්මාරම්මන මනසට අරමුණු වන දේවල්. මේ ධම්මාරම්මන කියන්නේ මොකක්ද? ඒක සිතිවිලි ටිකයි. එතකොට මනෝ කියන්නේ සිතිවිලි ධර්මයක්.
ධම්මාරම්මන කියන්නේ සිතේලි ටික. මනෝ විඥාන කියන්නේ මොකක්ද? ඇහැට රූපේ දැකලා චක්කු විඥානය තියෙනවා. කනට ශබ්ද ඇහෙලා සෝත විඥාන, නාසයට ගඳ සුවඳ දැකලා ගාන විඥාන. මනසට ධම්මාරම්මන වුණාම මනෝ විඥාන. ඒකක් දැනීමක්. එතකොට මෙතන තනිකර දැනීම මාත්‍රේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. මනසට යර්මුණු හැමීම් තුළින් මානසික වශයෙන් සුඛ දුක් උපේක්ෂා වේදනා විඳන ඒවත් මනෝ විඥාන මේ නාම ධර්මමයි. ඒ නිසා යම්කා දේවල් සිටිවිලි වචන ලෝභ දෝෂ ඇලීම් ගැටීම් ආදියට ඒවත් ඔක්කොම නාම ධම්ම. නාම ධම්ම වලින් තොර ශරීරයක ඇති වැදගත් භාවයක් නැහැ. ශරීරයේ තමන්ගේ රූපස්කන්ධයේ ස්වභාව වශයෙන්ම ඇති නැති ඔහේ යන ඉච්චර. අපි කොයි ආකාරයෙන් හිතුවත් ඒක ගණන් ගන්නෙත් නෑ. ඒකට ඇති වැඩකුත් නෑ මොන ආකාරයෙන් හිතුවයි කියලා. මම කියලා හිතුවයි, මගේ කියලා හිතුවයි, ලස්සනයි කියලා හිතුවයි, තරුණයි, මාළුවේ ඕ මොන විදියට හිතුවත් රූපේ කිසිවක් ගණන් ගන්න නෑ. ඒක පාඩුවේ පැත්තක ඔය ඇති නැති යන රූප කොටසක්. ඒක ඔය තියෙනවා. අපේ සිත නැත්තම් එහෙම රූපේ තියෙන බව අපි දන්නේ නැහැ නින්ද ගිය පුද්ගලයෙකුට වගේ. සිතේ ක්‍රියාදාමයේ තමයි මෙතන තියෙන වැදගත් භාවය උසුලන එකම ධර්ම. එතකොට තේරුම් ගන්න කෙනෙකුගේ සිත තුළ අසහ සම්බන්ධ යම් කිසි සිතේ ධර්ම සමූහයක් ඇති වුණා නම් අසස් සිතේ ධර්ම ටිකක් නම් මේ සිතේ ධර්ම ඔක්කොම නැති වී ගියාට පස්සේ ඒකේ කිසිම හරයක් අගයක් සාරයක් ඉතුරු වෙලා නැහැ. දන්නට දෙයක් නැහැ. කනහා සම්බන්ධ කනත් එක්ක ඔක්කොම දේවල් සිතේ ධර්ම ටික නම් ඒවා නැතිලා ගියාට පස්සේ ඒකේ ඇති හරයකුත් සාරයකුත් නැහැ. මොන හරයක්ද තියෙන්නේ කියලා Tamanට තේරෙන්නේ. නාසයට හම් වෙන ගඳ සුවඳ හා සම්බන්ධ සියලුම සිතේලි නාසයත් සිතේලි ටික ඒහා සම්බන්ධ සිතිවිලි ඔක්කොම නිවිලා ගියාට පස්සේ නැතිලා ගියාට පස්සේ ඒකේ මොන ආරයක්ද තියෙන්නේ. දිවට සම්වන මෙතෙක් ජීවිතේ පුරා හමුවන ඒ සසල පිළිබඳ පහළ වූ සිතිවිලි දිවත් සිතිවිලි ධර්මයන් නාම ධර්මයන් මේ සියල්ලම නැති ගියාට පස්සේ ඒකෙත් අගයක් තියනවාද කියලා බලන්න. කය කියන එක සිතිවිලි ධර්මයක් කියලා බැලුවා. ඒ සිතිවිලි ධර්මයක් කියලා හරියට තේරෙනවා නම් කය නොපෙනී ගියා නම් දැන් කය පේන්නේ නැහැ. නමුත් ඒ හා සම්බන්ධ වූ පහළ වූ සිතිවිලි ධර්ම ඔක්කොම නිරිද්ද වී ගියා නම් මොන හරියක්ද මොන වටිනාකමක්ද තියෙන්නේ? මොන සාරයක්වත් ඔකේ තියෙනවා. මේවා සාර ධර්ම වශයෙන් ගන්න මේක නොදන්නා මෝඩකම නිසා දක්නට නොහැකි අපොහොසත් වන ප්‍රඥාව නැති නිසා. ඒ අපොහොසත් වන නිසා ඒ දකින්න ප්‍රඥාව නැහැ. මනසේ සිටින ධර්ම මේ ආකාරයෙන්ම සම්පූර්ණයෙන්ම නැති ගිය මේ ඔක්කොම ඇස හා සම්බන්ධ සිටිලි කන හා සම්බන්ධ සිටිලි නාසය හා සම්බන්ධ සිටිලි දිව හා සම්බන්ධ සිටිලි ශරීරය හා සම්බන්ධ සිටිලි මනස හා සම්බන්ධ සිටිලි මේ සියල්ලම මෙතෙක් ඇති වෙච්ච සෑම නාම ධර්මයක්ම නැති වී ගියා, නිරුද්ධ වී ගියා. අනිත්‍යයට ගිය නිසා මේ කිසි දෙයක් සාරයක් කියලා ගන්නට දෙයක් නැහැ. ඒක නිසා අසාර වූ දේවල් මම කියලා ගත්තනම් ඒක මෝඩකමක්. මේ අසාර වූ නැති වී ගිය දේවල් මගේ කියලා ගත්තනම් ඒකත් මෝඩකමක්. මේ අසාර වූ ධර්ම සියල්ලම මම අතහරිනවා කියලා අතහරිනවා. එම අතහැරියට පස්සේ හිස් වෙනවා. හරියට කළොත් මේකත් අසාරයි. සාරයක් ඕකෙත් නෑ. මොකක්වත් නැති එකක කිසිම සාරයක් නෑ. ඕකක් තියෙනකොට සාරයක් කියලා ගත්තත් ඕකත් දැන් තව ටිකකදී නැතිලා ගියාට පස්සේ මොනවද වෙන්නේ? ඕකෙත් ඇති හරියට සාරයක් නෑ. ඒකෙත් වැඩන්නේ ඒකත් අතයි. ඒකත් ඇදහිරියොත් ඊටත් පස්සේ ඊට වඩා ගැඹුරු ශූන්‍යතාවයක් හිස් බවක් දකින්න. ඕකෙත් ඇති වටිනාකමක් නෑ, හරයක් නෑ, සාරයක් නෑ. මොකද නැති වෙලා යන කිසි දෙයක කිසිම අගයක් නෑ. තියෙනවා නම් අගයවත් කියන්නත් පුළුවන්. නැති වෙච්ච දේවල් වල මොන අගයක්? මේකෙත් කිසිම සාරයක් නෑ. අස්ථාර දෙයක්, සංස්කාර ධර්මයක් මේකත් අතහරින්න. දැන් අපි හිතමු නිවීමකටපත් වෙනවා. සීත වෙලා නිවිලා. ඕකත් අසාරයි. හැම වෙලාවෙම පවතින්නේ නැතිලා යන්නේ. ඕකේ ඇතිසාරේ මොකක්ද? කොච්චර සීතල වෙලා ගියත් නියලා ගියා. මේකත් අතහරිනා කියලා අතහැරලා. විමුක්ති සුවය කියන එක එතකොට ලබන්නට පුළුවන්.
අතහැරීමෙන් ලැබෙන සොයකිතයි විමුක්ති සොය කියන්නේ. මේ විදිහට පිළිපැදීම තුළින් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නත් පුළුවන්. ඒක නිසායි මේකට කියන්නේ නිබ්බාන සප්පාය පටිපදා කියලා. නිර්වාණය ලැබීමට හේතුපාදක වන සප්පාය වන ප්‍රතිපදා. දැන් මේ අය දන්නවා සප්පාය කියන එක සිංහලෙන් තත්වාචි කරනවා. දැන් දෙදෙකුට සප්පාය ආහාර තියෙනවා, අසප්පාය ආහාර තියෙනවා. එයාට යෝග්‍ය, සුදුසු, ගැළපෙන, හිත කරවැනි අදහසක් තියෙන සප්පාය. දැන් මේ විදිහට මේ ඇයට මේ අවස්ථාවේදී ප්‍රතිඵලයක් ගන්නට නොහැකි වුණත් මේ අනුසාරයේ මේ ආකාරයෙන් කටයුතු කළොත් එහෙම වරක් දෙකක් නෙවෙයි බොහෝ වාර ගණනක් කටයුතු කළොත් එහෙම ඒ ක්‍රියාදාමය තුළින් මේ ඇයට නිවන්සුව මේ ජීවිතයේදීවත් අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ නොහැකි වුවත් කවර භවයකදී හෝ නිවන් ලැබීමට ඒ ක්‍රියාදාමය නිස්සක වශයෙන්ම හේතු වෙනවා. ඒක කිසිම සැකයක් නෑ. නිසා මේක මතක තියාගන්නට පහසු වෙන විදිහට මම එක ඉන්දියාවට සම්බන්ධ කරුණු ටික පමණක් කියන්නම්. ඊට පස්සේ මේ අය ඒ ගැන විස්තර වශයෙන් කරුණු අවබෝධ කරගෙන ඒ අනුව භාවනාවක නියැලෙන්නට ඕන. අපි ඇස ගැන කතා කළොත් එහෙම ඇස අනිත්‍යයි. ඒක ඕනම කෙනෙකුට තේරුම් ගන්නත් පුළුවන්. ඇසට පේන්නේ රූප අනිත්‍යයි. එක රූපයක්වත් නිත්‍ය වශයෙන් පවතින්නේ. ඇසට රූප වෙනාට පස්සේ පහළ වෙන සිත චක්කු විඥානෙ දැනෙන. ඒකත් අනිත්‍යයි. ඒකට ඇස, රූපය, චක්කු විඥානෙ කොටස් තුනක්. ඕකම අනිත්‍යයි. චක්කු විඥානය දුනාට පස්සේ ඒක ස්පර්ශ කරනනේ මනසෙන් චක්කු සම්පස්සේ. ඒකත් අනිත්‍යයි. ඇසට රූපය දැකලා චක්කු සම්පස්සේ ඇති වෙච්ච නිසානේ වේදනාව ඇති වෙන සැප හරි දුක් හරි මඳහත් වේදනා. ඒවත් අනිත්‍යයි. ඒ සැප දුක් මඳහත් වේදනා ඇති වෙනකොට ඇයට රූපේ දැක්කට පස්සේ කායික ක්‍රියා කරන්න පුළුවන්, වාචික ක්‍රියා කරන්න පුළුවන්, මානසික ක්‍රියා කරන්න පුළුවන්, ලස්සනයි කියලා හිතන්න පුළුවන්, කැතයි කියලා හිතන්න පුළුවන්, රාගය තියෙන්න පුළුවන්, ඇලීම තියෙන්න පුළුවන්, ආශාවය තියෙන්න පුළුවන්, තරහව, පිළිකුල ඕන දෙයක් ඇති වෙන්න පුළුවන්. මේ ඔක්කොම අනිත්‍යයි. මේ සියල්ලම නාම ධර්ම ඇති වී නැති වී යාම පමණයි. මේම හරියට තේරෙනවා නම් මා දන්න පුද්ගලයෝ ඉන්නවා, මා දී කාලේ එකට හිටපු අය ඉන්නවා. බස් එකේ මේ යනකොට දකින කෙල්ලන් දෙහා බල සතුටු වී සත්‍වේ මාත් එක්කම වාඩිලා මම හිතනවා මේ මිනිහා කොයිතරම් මෝඩ මිනිස්සෙක්ද කියලා. මේ මිනිස්සු කොච්චර මෝඩ මිනිස්සුද කියලා. මේක හොඳට කල්පනා කරන්න. දැන් ඇසට රූපයක් දැකපු ගමන්ම ලස්සනයි කියලා ආස්වාදයක් වින්දා. ඒක එතනම නැති වුණා. ඊට පස්සේ තව ටිකක් එහාට ගියාම තව රූපයක් දැක්කා. ඒකත් එතනම ඇතිලා නැතිලා ගියා. ඊට පස්සේ තව රූපයක් දැක්කා. අර කලින් දේව එකක්වත් නැහැ. ඒකත් එතනම ඇතිලා නැතිලා ගියා. මේ ඇතිලා නැතිලා යන මේ දැනීම් මාත්‍රවල මොන හරයක්ද සාරයක්ද තියෙන්නේ? ඕක ඇති වුණායි කියලා නැති වුණායි කියලා Tamanට ඇති වැඩේ මොකක්ද? යහපතක් තියෙනවා. සැපක් කියලා හිතෙනවා පිච්චෙන එකක්. ඊට අමතරව සැපක් කියලා හිතෙනවා දුක්ඛ සමුදයක්. ඒ තුලින් සංසාර දුකට තමන්පත් වෙනවා කියලා ඒ පුද්ගලයන්ට තේරුම් ගන්නටත් බෑ. කවුරුත් කිව්වට වෙන කෙනෙක් කියලා දුන්නත් තේරුම් ගන්නෙත් නෑ. එතකොට තමන්ට තේරෙන්නට ඕනේ දුක්ඛ සමුදය සත්‍ය මේ විදිහට ඇසකනාසය දිව ශරීරයේ මනස තුලින් ක්‍රියාත්මක වෙනවායි. ඒක තේරුම් ගත්තාම අපිට පුළුවන්කම ලැබෙනවා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන එක කපා හරින්න අඩු කරන්න. හිතට සනසීමකින් සෝයකින් ඉන්න පුළුවන්. හොඳට මතක තියාගන්න සිතේරි ධර්ම ඇතිලා නැතිලා ගියාට Tamanට ඇති කිසිම වැඩක් නෑ. අහසේ විවිධ හුලං එහාට මෙහාට හමා යනවා. ආසට ඇති වැඩක් නෑ. දැන් මද සුළඟක් හැමුවා. ඊට පස්සේ වෙඩි සුළඟක් බලවත් සුළඟක් හැමුවා. රස්න සුළඟක් හැමුවා. සීතල සුළඟක් හැමුවා. වියලි සුළඟක් හැමුවා. තෙල් සුළඟක් හැමුවා. සොලි සුළඟක් හැමුවා. ඔය මොන සුළඟක් ගියත් ආසට ඇති වැඩක් නෑ. ඒක ඇතිලා පාස්සලා නැතිලා ගියා. මේ වගේ තමයි මේ සිතේදී ඕනෑම ලස්සන රූපයක් දිහා බලාගෙන ඉඳ ලස්සනයි කියන එක සිතවිල්ලක් විතරයි නේද කියලා හිතලා බලන්න. ඒ සිතවිල්ල අයින් කරලා බලන්න. අයින් කළාට පස්සේ ඒ ලස්සන රූපේ ලස්සනක් Tamanට දැర్శණය වෙන්නේ. ලස්සන කියන හැඟීමක් එන්නේ. කැතයි කියන හැඟීමක් එන්නේ ඒ විදිහට මානසිකාර පැවැත්ෙන්නේ නැත්නම්. ඒක නිසා මේ මානසිකාර නිසා මේ සිතේ ධර්ම පහළ වෙන ආකාරය
විශේෂයෙන්ම චිත්ත සංස්කාර ධර්ම ජනිත වෙන ආකාරයේ තේරුම් ගත යුතුයි. අතීතයේ පිළිබඳ මානසිකාර නිසා අතීතයේ පිළිබඳ සිතිවිලි එනවා. අනාගතයේ පිළිබඳ මානසිකාර නිසා අනාගත පිළිබඳ සිතිවිලි පහළ වෙනවා. වර්තමාන වශයෙන් මානසිකාර පවත්වන නිසා ඒ පිළිබඳ සිතිවිලි ඇති වෙනවා. නැත්නම් දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා. දැනීම මාත්‍රයෙන්ම නතර වුණා නම් මේ ප්‍රශ්න බොහෝ දුරට විසඳිලා. මොකක්වත් ගණන් ගන්න ඇතට රූපයක් දැක දැන් ඉච්චරයි. ඒ පස්සේ ඉතින් හොඳයින්නෙත් නෑ නරකුත් නෑ ගෑණියක් කියන්නෙත් නෑ මිනිහෙක් කියන්නෙත් නෑ. ඔය යනවා දැන් අපි මේ පාර යනකොට ඔය දෙපැත්තේ තියෙන ලයිට් කණු විදුලි වෙනත් කණු වර්ග තියෙනවා. ඒවා දකිනවා. කැද තියෙනවා. කොළ සಣ್ಣ වර්ග දෙපැත්තේ වුණා නම් වෙවිලා තියෙනවා. ඒවා දකිනවා. අපි ඒවා ගණන් ගන්නෙත් නෑ. ඔය යනවා. හම්බෙනවා අපි හඳුරන්නේ නැති මිනිස්සු. ඔය පාස්සල ඒගොල්ලෝ යන්න අපි ඒවා ගණන් ගන්නෙත් නෑ. දැනීම මාත්‍රෙම නවතින. තමන්ගේ හිත ඇදී යන දිනේ කඳුදන කෙනෙක් හතුරු කෙනෙක් එහෙම ඔය අතරතුර හම්බුනොත් තමයි ඊට පස්සේ හිත ක්‍රියාත්මක වන්න පටන් ගන්න. ඒ අවස්ථාවේදී තර කලින් දැකපු රූපසේම හිත පාස්සල ගියා නම් ඇතිලා නැතිලා ගියා නම් කිසිම ප්‍රශ්න නැහැ. මෙන්න මේ தත්ත්වය ඇති කර ගන්නට පුළුවන්. උපේක්ෂාවෙන් ජීවිතය ගත කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ඇසට අනුව කටයුතු කරනකොට ඇස හා සම්බන්ධ ඔක්කොම දේවල් සිටිවිලි ඇතිවීමක් නැතිවීමක් තමයි මේ සිටිවිලි සම්පූර්ණයෙන්ම නැති ගියාට පස්සේ මේ මොනවත් සාරයක් නැති බව අවබෝධ කරගන්න. පස්සට දකින්න. නිකන් හිතනවා නේ Tamanට පෙනෙන්නේ නැතෝ. කනනාසය දිය ශරීරයේ මනස මේ ඔක්කොටම ඒ අනුව පිළිපැදීම තුළින් Tamanට දකින්න පුළුවන් මේ ඔක්කොම අසාරෝ ධම්ම සිටිවිලි ඇතිලා නැතිලා යනවා. ඒ ඔක්කොම අසාර ධම්ම අතහැරියට පස්සේ හිස් බවවල එනවා නම් ඕවත් අතහරිනවා. නිවීම සීතල වීමක් තියෙනවා නම් ඕවත් අතහරිනවා. ඉතින් ඔබ ක්‍රියාත්මක කරන්නට සමාධියක් තියෙන්න ඕන, ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ ආකාරයෙන් සමාධි ප්‍රඥා තියෙන කෙනෙකුට ඔය අනුව පිළිපැදීම තුළින් නියත වශයෙන්ම නිවන් සුව ලබන්නට පුළුවන්. ප්‍රඥාව මද කෙනෙකුට උනත් ඔහොම කරනකොට ටික ටික හරි ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව පාරමිතාවක් වශයෙන් බැරිනවා. ඒ අනුව කටයුතු කිරීම තුළින් මේකට කවදා හෝ දවසක නිවනේ සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා කියමින් මේ දේශනාව දැන් නිම කරන්නේ අපි ඔක්කොම දෙවියන්ට පින් දෙමු ආකාශත්හාට කියන පාඩේ කියන. ආකාශත්හාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්හාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනා කරමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝසෝ යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතෝ සබ්බ දුක්ඛා පමුච්ඡතෝ පරසක්ඛේ මේකට නිවනසන සීමට වාසනාව සබ්බිවාදන සීලිස්ස නිච්ඡං උද්ධා පිතායනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පatti සංයතු සුඛං දේවා